ඉතින් යාළුවනේ අද අපි එකතු වෙලා ඉන්නේ ජීවී ප්‍රකාශ් කුමාර් සහ ශ්‍රීගෞරි ප්‍රියා ප්‍රධාන චරිත රංගපාන 2026 මාර්තු මාසයේ තිරගත වුණු අලුත්ම දෙමළ චිත්‍රපටය වන හැපි රාජ් ෆිල්ම් එකත් එක්කයි. මේක පියපුතු සෙනෙහස සහ ලස්සන ආදර කතාවක් වටා ගිතුණු හාස්‍යජනක වගේම හැඟීම්බර කොමෙඩි ඩ්‍රාමා චිත්‍රපටයක් විදියට අපිට ගන්න පුළුවන්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ජීවී ප්‍රකාශ්. හැමෝම ඔහුට කියන්නේ හැපි කියලා. හැපි කියන්නේ ජීවිතයේ ආදරය අතින් ගොඩක් අසාර්ථක වුණු ටිකක් අහිංසක තරුණයෙක්. හැපිගේ තාත්තා තමයි කත්මූත්තු. ඔහු ගමක ජීවත් වෙන ඉතාමත් සරල ටිකක් විතර ලෝභ පාසල් ගුරුවරයෙක්. කත්මූත්තුගේ ශරීර ස්වභාවය සහ ඔහුගේ හැසිරීම නිසා ගමේ අය ඔහුට කුදිරයි මුටෙයි. ඒ කියන්නේ අශ්වබිත්තරය කියලා විහිළු කරනවා. තාත්තාගේ මේ පෙනුම සහ ගතිගුණ නිසා හැපි කුඩා කාලයේ ඉඳන්ම සමාජයෙන් ලොකු කොන්වීමකට සහ ලැජ්ජාවකට පත්වෙනවා. හැපි සිතන්නේ තමන්ගේ ආදර සම්බන්ධතා බිඳවැටෙන්නෙත් තාත්තාගේ හැසිරීම නිසයි කියලා. ඊට පස්සේ ටික දවසක් යනකොට හැපිට බැංගලෝර් නුවර IT සමාගමක රැකියාවක් ලැබෙනවා. එහෙදී ඔහුට කාව්‍යා කියලා කෙල්ලෙක් මුණ ගැසෙනවා. කාව්‍යා හැපිගේ සරලකමට සහ හොඳ ගතිගුණවලට ආදරය කරන්න පටන් ගන්නවා. හැපිටත් ඇය ගැන ආදරයක් ඇති වුණත් ඔහු තමන්ගේ පවුලේ පසුබිම සහ තාත්තා ගැන පින්තූරයක් කාව්‍යාට යවන්න පවා බය වෙනවා. කෙසේ හෝ කාව්‍යා හැපිට පවසනවා ඇය ඔහුට කැමති නමුත් විවාහයට පෙර හැපිගේ පවුලේ අය පැමිණ ඇගේ පවුලේ අයව හම්බෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තමා කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ. කාව්‍යාගේ පියා රාජීව් කියන්නේ විදේශගතව ජීවත් වුණු ඉතාමත් සල්ලිකාර ඉහළ පැලැන්තියේ බිස්නස්කාරයෙක්. ඉතින් ඊට පස්සේ කාව්‍යා තාත්තාට හැපි ගැන කියනවා කාව්‍යාගේ තාත්තායි අම්මායි එකට කැමති වෙලා එදෙන්නාගේ ඇනිවර්සරි එකට හැපිගේ ගෙදර අයට ආරාධනා කරනවා. හැපිගේ තාත්තා මේ මඟුල් කතාව ස්ථිර කරගන්න හිතාගෙන තමන්ගේ ගමේ සම්ප්‍රදායික විදිහට මුළු ගම්මානයක්ම තෑගි බෝගත් අරගෙන රාජීව්ගේ උත්සවයට එනවා. මේ නූගත් ගැමි මිනිසුන්ගේ හැසිරීම් සහ කට්මූත්තුගේ සරල බව නිසා රාජීව් තමන්ගේ සල්ලිකාර යාළුවන් ඉදිරියේ දැඩි ලෙස අපහසුතාවයට පත්වෙනවා. මෙතනදී නාගරික ඉහළ පැලැන්තියේ රාජීව් සහ සාම්ප්‍රදායික ගැමි කට්මූත්තු අතර ලොකු මතභේදයක් සහ ගැටුමක් ඇති වෙනවා. මේ සිදුවීම නිසා හැපි සහ කාව්‍යාගේ ආදරයටත් ලොකු බාධාවක් ඇති වෙනවා. ඊට පස්සේ හැපි තමන්ගේ තාත්තා කෙරෙහි දැඩි ලෙස කෝපවන අතර තාත්තාගේ පෙනුම සහ හැසිරීම් නිසා තමන්ට හැමදාම ලැජ්ජා වෙන්න සිදු වූ බව පවසනවා. නමුත් කතාව ඉදිරියට යද්දී තමන්ව මේ තත්වයට පත්කරන්න තාත්තා විඳපු දුක සහ ඔහුගේ සැබෑ ආදරය හැපි වටහා ගන්නවා. මිනිසකුගේ වටිනාකම තීරණය වෙන්නේ බාහිර පෙනුමෙන් හෝ සල්ලිවලින් නොව ඔහුගේ හදවතේ තියෙන ගතිගුණවලින් බව හැපි වගේම කාව්‍යාත් තීරුම් ගන්නවා. අවසාන භාගයේදී චිත්‍රපටයේ ඉතාමත් හැඟීම්බර ස්වරූපයක් ගන්නවා. බාහිර පෙනුම නිසා මිනිසුන්ව විනිශ්චය කිරීම වැරදි බව චිත්‍රපටයෙන් සමාජයට පණිවිඩයක් දෙනවා. අවසානයේදී කාව්‍යාගේ පියාවන රාජීව්ද කත්මූත්තුගේ අවංකභාවය සහ සැබෑ ගතිගුණ තීරුම් ගන්නවා. හැපි සහ කාව්‍යා දෙදෙනා පවුල්වල ආශිර්වාදය මැද එකතුවීමත් සමග චිත්‍රපටයේ සතුටින් අවසන් වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.